පුතේ. මෙතන පොඩ වාඩි වෙන්න. ඇයි අම්මා? මම ඔයාලට මේක කියන්නම හිටියේ පුතේ. අද ඔයාගේ 13 වෙනි උපන්දිනේ. ඒ වගේම ඔයා දැනුම් තේරුම් තියෙන සනකෙල්ලේ. මම හිතනවා මේ හැමදේම කියන්න හොඳම දවස් අද කියලා. ඔයාව දැනගන්න ඕනේ පුතේ. ඔයා දන්නවනේ අපි එක දිගට හැමදාම බෙහෙත් බොනවා කියලා. හැබැයි ඒ කොණ්ඩේ වැවෙන්න නෙවෙයි පුතේ. එහෙනම් අත්තම්ම දියවැඩියාවට බෙහෙත් බොනව නේද? ඔව්. ඒකෙන් තමයි අත්තම්මගේ දියවැඩියාව පාලනය වෙන්නේ. එතකොට අපිටත් දිය වැඩියවද? නෑ මැනික. අපිට තියෙන්නේ HIV කියන ආසාදන තත්ත්වයක්. මේකත් බෙහෙත් වලින් පාලනය කරන්න පුළුවන් තත්ත්වයක්. අපි දිගටම වෙලාවට බෙහෙත් ටික ගන්නකොට පුතේ අපේ ලේවල තියෙන වෛරස් ප්‍රමාණය අවම වෙනවා. එහෙම වුණාම කවදා හරි දවසක ඔයා කසාද බඳින දවසට ඔයාගෙන් ඔයා කසාද බඳින කෙනාට ඔයාගේ දරුවන්ට කවදාවත් ඔයාගෙන් HIV හැදෙන්නේ නැහැ. අපි හැමදාම වෙලාවට පුතේ බෙහෙත් එක බොන්න ඕනේ. අම්මා අපි යනකොට කේක් එකක් අරන් යමුද? මට බෑ. ඇයි යන්නේ? ඇයි දන්නවද? අද මගේ කෙල්ලගේ උපන්දිනේ කේක් එක හැදෙන්නේ මගේ අද්දේ. ඇත්තද? ඔව්. ෂෝක් නේ අම්මා. අනේ අයියා අපොටි ගොඩ කාලෙකින් ඇවිල්ලා. happy birthday අනේ thank you අයියේ. මම හිතන අයියා අපිව බලන්නයි කියලා. ආහහ මම තනියම නෙමෙයි ආවේ මත් දන්න කෙනෙක්වත් එක්කන් ආවේ කොහොමද? ලොකු අම්මා ඇයි අපෝ ගේ ඇතුළට ගන්නෙ නැද්ද? අක්කේ මේ දැන් ඔයාලා දෙන්නම බොරුවට බලනම ඉන්නවද? මම අපේ අම්මට හැමදේම පැහැදිලි කරලා තමයි මෙතෙන්ට එක්කගෙන ආවේ. අනික එයා දන්නවා අපි එකට ආශ්‍රය කරාට අපි එකට කෑ බිව්වට අඩුම තරමේ මදුරුවේ දෂ්ට කරාමවත් මේ HIV කියන වෛරස් එක බෝ වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම තමයි අපි මේ බෙහෙත් ටික හරි වෙලාවට ගත්තොත් මේ වෛරස් එක හඳුනාගත නොහැකි තත්ත්වයට පත් වෙනවා කියලා අපි හැමෝම දැන් දන්නවා. බලන්න පුතේ මේගොල්ලෝ තනියම උපන්දිනෙත් සැබරලා අම්මා තමයි කේක් එක හැදුවේ. කෝ බලමුකෝ හරිම රසයිනේ පුතා. පුතාට වෙඩින් කේක් එකක් දැන්දට කියලා හදාගමු. පුතා ළඟදී වඳින්නද යන්නේ? අනේ ඔවුනංගි නැගත ඉස්සෙල්ලාම බුලත් දෙන්න හිතාගෙන තමයි
අපි මේ ආවේ. නැන්දි මේ පොඩ්ඩි තමයි අපේ එදාට දෙවෙනි වනමාලිය. ඒ ඕන්නම් නඩත් එදාට එක්කෙනෙක් හොයන්න. අනේ පිසුදාන. සැහැල්ලුවෙන් ඉන්න. අපි ළඟින් ඉන්නවා.